ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. අදත් මගේ YouTube නාලිකාවට ආදරණීය ඔබ සැම බොහොම ආදරයෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ මම කලින් කරපු සුදු සමනලයාගේ අධ්‍යාත්මික පණිවිඩයන්. ඒ වීඩියෝවෙහි දිගුවක් විදිහට තමයි අද මම මේ වීඩියෝ ඔබට රැගෙන ආවේ. ඉතින් අද කතා කරන්න යන්නේ සුදු සමනලයා ඔබ දකින ස්ථානය අනුව මොන වගේ පණිවිඩ ඔබට මේ විශ්වය දෙවියන් ලබා දෙනවාද කියන කාරණාව ගැන. එහෙනම් තාමත් මගේ channel එක subscribe නොකළ කෙනෙක් නම් කරන්න කියලාත් ආදරෙන් මතක් කිරීමක් කරනවා. අපි වීඩියෝ ඉස්සරහට යමු. ඔබ අසල සුළඟේ නටන ඕනෑම සමනලයෙකු විශේෂයෙන් සුදු සමනලයෙකු දැකීම ඉතා විශේෂ අවස්ථාවක්. සුදු සමනලයා දිස්වන ස්ථානය කවදාද කියන කාරණාව මත ඔබට මේ විශ්වය විවිධ පණිවිඩයන් අර්ථයන් ලබා දෙනවා. අසාමාන්‍ය සුදු සමනලයෙකු ඔබේ ජීවිතයට ප්‍රයාසර කරනකොට එයින් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණාව ගැන ඔබ බොහෝ සෙයින් අවධානය යොමු කරන්නට ඕනි. සුදු සමනලයෙකු ඔබේ මිදුලේ, ඔබේ වත්තේ ඔබ දුටුවොත් මොන වගේ පණිවිඩද මේ විශ්වය හරහා ලබා දෙන්නේ? ඇත්තෙන්ම සුදු සමනලයෙකු ඔබේ මිදුලේ එහෙම නැත්නම් ගෙවත්තේ ඔබ දකිනවා නම් ව්‍යාපාරයේ සාර්ථකත්වය සහ ඔබේ ඉලක්ක කරා ළඟා වීම සංකේතවත් කරනවා. ඔවුන් ඔබේ ජීවිතයේ යහපත් දේ, සමෘද්ධිය, බහුලත්වය සහ සාර්ථකත්වය නියෝජනය කරනවා. උද්‍යානය කියලා කියන්නේ වර්ධනය, පෝෂණය සහ අස්වැන්න පිළිබඳ සංකේතයි. ඔබේ අනාගතයේදී සාර්ථකත්වය ඔබට පැමිණේ. ඉතින් මේ සතුටින් වැළඳ ගන්න. සුදු සමනලයෙක් ඔබ මතට වැටුණොත් මොන වගේ පණිවිඩයක්ද දෙවියන් ඔබට අරගෙන ඇවිත් තියෙන්නේ? සමනලයෙක් ඔබ මතට පතිතවන්නේ සෑම දිනකම නෙවෙයි. සුදු සමනලයෙක් ඔබ මතට පතිත වෙන විට එකෙන් අදහස් කරන්නේ ඔබ හෘදයාංගම අධ්‍යාත්මික පිපිදීමක් හරහා ගමන් කරන බවයි. ඔබ ඔබේ හැඟීම් සහ ඔබේ ආදරණීයන්ගේ හැඟීම් වලට අනුකම්පහ සහගත සහ සංවේදී ඔබේ ජීවිතයේ යම් අවුල් සහගත තත්වයකින් පස්සේ ඔබට ඉක්මනින් සාමය ලැබුණු ඇතැයිද එයින් අදහස් වෙන්න පුළුවන්. තවත් සමහරු පවසන්නේ සුදු සමනලයෙක් ඔබ මත පතිත වීම දේව දූතයෙකුගේ හාදුවක් බවයි. මේ නිසා ඔබ ලෝකයේ කිසි විටකත් තනි නොවන බව ඔබ මතක තබා ගන්න. දෙවියන් ඔබ ළඟමයි. මේ ඉතා දුර්ලභ අවස්ථාවක්. නමුත් ලස්සන සුදු සමනලයෙක් ඔබේ මාර්ගය හරහා ගිය විට හෝ ඔබේ නිවසට ප්‍රයාසල කළ විට එය වාසනාවේ ලකුණක්. මේ වාසනාව ඔබ වෙත පැමිණෙනු ඇත. මෙන් අදහස් වන්නේ ඔබට ඉතා යහපත් සාමකාමී සහ ප්‍රීතිමත් ජීවිතයක් අපේක්ෂා කළ හැකි බවයි. ඔබේ ජීවිතයේ අලුත් සහ උද්‍යෝගිමත් දෙයක් සිදුවීමට ආසන්න වන විට සුදු සමනලුන්ද ඔබ අසල සිටින්නට පුළුවන්. එය නව පෙම්වතෙකු, මල් පිපෙන ආදරයක් හෝ පවුල් සම්බන්ධතාවයක් නැවත ඇති කර ගැනීම වන්නට පුළුවන්. මියගිය සුදු සමනලයෙකු ඔබ දුටුවොත් මේ හරහා ඔබට මොන වගේ පණිවිඩයක්ද මේ විශ්වය අරගෙන ඇවිත් තියෙන්නේ? මියගිය සුදු සමනලයෙකු දකින්න එක ඔබට අපහසුවක් වන්නට පුළුවන්. නමුත් එය ජීවන චක්‍රයේ කොටසක් බව ඔබ මතක තබා ගන්න. මියගිය සුදු සමනලයෙකු දැකීම ඔබේ හැඟීම් සමග සම්බන්ධ වීමට ඔබට ආරාධනාවක්. මියගිය සුදු සමනලුන්ට ඔබේ ආධ්‍යාත්මිකත්වයේ අඳුරු පැත්ත නියෝජනය කරන්නට පුළුවන්. මියගිය සුදු සමනලුන්
උපත, මරණය, නැවත ඉපදීම සහ පරිවර්තනයේ චක්‍රය නියෝජනය කරනවා. ඔබේ සහජ බුද්ධිය ඔබේ යටිහිත සමග සම්බන්ධ වීමටද මේ විශ්වය ඔබට උපකාර කරන බව මේ සුබ සමනලයා දකින්නකින් ඔබට පණිවිඩයක් ගන්න පුළුවන්. නරක දේවල් අපේ ජීවිත වටා හොඳ ආකාරයකින් පරිවර්තනය කරගන්න අපට උපකාරී වන බව අපි මතක තබා ගන්න ඕන වැදගත් කාරණාවක්. ඔබ මියගිය සුදු සමනලයෙකු දුටුවොත් ඔබේ හැඟීම් සමග සම්බන්ධ වීමට කාලය ගන්න. ආදරණීය සැලකිලිමත් ආකාරයකින් ඔබටම සැලකන්න. අවසාන වශයෙන් සුදු සමනලයෙක් ඔබේ ජීවිතයට ඇතුළු වූ විට ඒ මොහොත සහ එය ඔබට ගෙන එන සියලු යහපත් දේ සතුටින් භුක්ති විඳින්න. ඔබ දන්නවද? සුදු සමනලයෙකු අල්ලා තබා ගැනීම වාසනාවක් ලෙස සැලකෙන බව. නමුත් ඔබ එය නිදහස් කළ විට එය ඔබට ඊටත් වඩා වාසනාවක් ගෙන දෙනු ඇති බව තරයේ මතක තබා ගන්න. වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා තාතරේන ආරාධනා කරනවා. ඔබේ සිහින බලාපොරොත්තු අනිවාර්යයෙන්ම යථාර්ථයක් බවට පත් වේවා. දෙවියන්ගේ මේ විශ්වයේ ආශිර්වාදය හැමදාම ඔබට ලැබේවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට ලස්සනම ලස්සන දේවල් ලස්සන විදිහට වෙන්න ඕන.